ඒ පූර්ව දැනුම් දීමකින් තොරව එඟට අත තියන්න එපා. අපි ලෙජ්ජ බයට කොන්නොන්ට එකේ ඇදිච්ච කොල්ලෝ. බර්ටි එයි අපි ඈත පළාතකට ගිහිල්ලා පොඩි පැල්පතක් හදාගෙන පරිප්පුයි බතුයි කාලා හරි ජීවත් වෙමු අනේ. අම්මෝ මේ ගෑණියේ පරිප්පුව කන්න යන දුරක්. ඒ පරිප්පුව ගැන නෙමෙයි කිව්වේ. ඇයි යන්නේ කන පරිප්පු මතිද? ඒ පරිප්පුව ගැන නෙමෙයි කිව්වේ. ඔයාට පොඩි දෙයක්වත් තේරෙන්නේ නැහනේ. අනේ මන්ද ඔයා හරියට පොඩි ළමෙක් වගේ. නේ? ඉස්සලාම ආදරේ ප්‍රකාශ කරන්නකෝ. ඔයා මට ආදරේ ප්‍රකාශ කරන්න. එන්ට දෙංජිලේ උල්ල අන්බු. කඩුගුලේ එනක උදවි සෙවින්ගල්. මොනවාද කිව්වේ? No words to express the love I have for you. At times in my body gets intoxicated. And soon becomes paralyzed. Lord, mercy on us and help us to overcome this critical situation. මේ? ඔයාට අසනීපයක් නෑනේ? නෑ දැන් හොඳයි. මොනවාදනේ ඔයා කියන දේවල් මට තේරෙන්නේ නෑ. ආදරේ. මේක අපේ ෆස්ට් ලව් එකනේ අනේ. ඒ ෆස්ට් ලව් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද අනේ? හරි අපිට අයිඩියා එක එනවා. අර සිංහල පිච්චර් වල අපේ කොල්ලෝ වගේ මල් පොකුර කරන් ගානවල කෑලි යන්න. නෑ. නළුවන්ගේ පොඩි වෝක් එකක් තියෙනනේ. හොඳට තියෙන කොණ්ඩේ අඹරු. ඔන්න වෝක් එක නේ. සිකේ හරි කැතයි යන්නේ. ඊට වඩා හොඳයි මේ වෙනවා. මේ මොකද අනේ මේ? ඒ ලව් කරන්න ඉස්සලා වින්කල් එක උලං ගන්න පුරුදු. මේ අද ඔයගොල්ලෝ ගෙදර කවුද ඉන්නව? අපේ ගෙදර අද කවුරුවත්ම නෑ. මේ අපිලා මොකක්කාරී සෙල්ලමක් කරමුද? නියමයි. එහෙනම් අපි S2 බැඳලා අල්ලන සෙල්ලම් කරමු. ආවෝ S2 බැඳලා අල්ලලා වැඩක් නෑ අයියෝ. අපි S අරගෙන අල්ලමු. බෑ. S2 බැඳලා අල්ලන සෙල්ලම් කරමු. S2 බැඳලා අල්ලන සෙල්ලම් කරමු. කෝකටද හොඳයි බැඳලාම අල්ලමු හරියට.